හායි හලෝ කොහොමද ඕන ගොඩ කාලෙකින් ආයෙත් ලස්සන ව්ලොග් එකක් කරන් එන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ වීඩියෝ එක දකිද්දිම මේ ව්ලොග් එක කොහෙද කියලා. ඉතින් ඔන්න මම ෆස්ට් ටයිම් තමයි පළවෙනි පාරට නුවරඑළියේ යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ට්‍රිප් එක අපි ගියේ කියලා. දැන් වන අපි නුවරඑළියට යන රෝඩ් එකට වැටිලා ඉන්නේ. හරිම ලස්සනයි. මම ෆස්ට් ටයිම් තමයි මෙහෙ එන්නේ. මට නම් මාර ලස්සනයි මේ view එක. හරිම ආසාවෙන් හිටියේ. ඒ කියන්නේ එන්නම ලස්සන views හම්බෙනවා. ලස්සන තැන් හම්බෙනවා. මාර සතුටින් ගිය ට්‍රිප් එකක්. මාර රිලැක්ස්, මාර නිදහස්. මනසට කියන්නේ මයින්ඩ් එකට මාර නිදහසක්, සතුටක් දැනෙන්නේ මේ වගේ ලස්සන පරිසරයක් view එකක් දකිද්දි. ඉතින් අනිවාර්යෙන් කෙනෙක් යන්නම ඕනේ ගමනක් තමයි මේක. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ නුවරඑළියට යනකම් කොහොමද මේ ලස්සන view එක තිබ්බේ කියන එක විතරයි. ඉතින් ඊළඟට නුවරඑළියේදී අපි මොකද කරේ, කොහෙද ගියේ කියන vlog එක ඊළඟ vlogs දෙකේදී අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අපි ඇත්තට මේක ලොකුවට plan කරලා ආව trip එකක් නෙමෙයි. මොකද plan කර හිටියොත් එන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හදිස්සියෙම තමයි ආවේ. හැබැයි ආවේ අපි ඇත්තටම photoshoot එකකට. ඉතින් ඒක plan කරගෙන තමයි ආවේ. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද ඒක සිද්ධ වුණේ කියලා. අපි ඉතින් මෙන්න මෙතනින් තමයි දවල්ට කෑම කෑවේ. හැබැයි කෑම ගණන් ලොකුවට කියන්නේ ලොකු රසක් තිබුණ නැහැ. අපි රාසන් කරි එකක් තමයි කෑවේ. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ආවා. මෙතනත් මාර ලස්සනයි. මම මේ තැනට කියන නම් එහෙම දන්නේ නැහැ. නම් දන්න කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් කරන්න. මාර ලස්සනයි මේ පයින් ගස් තියෙන ඒරියා එක. මේ වගේ තැන් දෙක තුනක් තියෙනවා. ඉතින් මුලින්ම අපි යද්දි මුලින්ම හම්බුනේ මෙන්න මේ තැන. ඉතින් එතන චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්ත. මාර ලස්සනයි, මාර රිලැක්ස්. බලන් ඉන්න හිතෙනවා ඒ කියන්නේ view එක දිහා සෑහෙන වෙලාවක්. ඉතින් එතන චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඊට පස්සේ අපි ආයෙත් යන්න පිටත් වුණා. ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ ක්ලිප්ස් නම් දැනටමත් TikTok, Facebook, Instagram වල ඉන්න අය නම් දැකලා ඇති. ඉතින් මුලින්ම ඒවට තමයි මම shorts හදලා දැම්මේ. මේක vlog එක නිසා චුට්ටක් edit කරන්න අමාරුයි. මම ඔයගොල්ලෝ හැම වීඩියෝ එකෙම කියනවා මම vlogs කරන්න ආසයි. මම වීඩියෝ කරනවා edit කරලා තියාගන්න. හැබැයි voice කරන්න මට මේ මාර කම්මැලි. මේ මාර අර එක ටිකක් අමාරු එක දිගට voice කරන්න ඕන විනාඩි 7 සමහර ඒවා නම් චූටි ඒවා තියෙනවා. සමහර ඒවා දැන් මේක ගත්තොත් විනාඩි 11ක වීඩියෝ එකක්. ඉතින් voice කරන්න මේ හරි කම්මැලි. එතකොට හිතලා වෙලාවක් හම්බුනහම තමයි voice කරන්නේ. ඉතින් ඒක නිසා තරහ වෙන්න එපා. පුළුවන් වෙලාවට තමයි වීඩියෝ එඩිට් කරලා voice කරලා vlog එක upload කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ගමන අපි යන්නේ. ඉතින් දැන් ඔන්න අපිට ඉස්සරහට ටිකෙන් ටික ලස්සන චූටි දියැලි කිහිපයක් හම්බුණා. ඉතින් මාර ලස්සනයි. ඉතින් දියැලි තියෙන තැන්වල ගොඩක් මෙහි ඇවිදින්න එන අය ඇවිල්ලා ෆොටෝස් කරනවා, වීඩියෝ ක්ලිප්ස් කරනවා. අපි ඒ තැන්වල ලොකුවට නතර වෙන්න ගියේ නැහැ. මොකද අපිට පරක්කු වෙයි කියලා හිතුන නිසා අපි ඉතින් කෙලින්ම නතර වෙන්නේ නැතුව ගියා. ඉතින් ඔයගොල්ලෝ දිගටම මේ vlog එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට නුවරඑළියට යනකම්ම කොහොමද මේ ලස්සන view එක තියෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේ වගේ ලස්සන vlogs දිගටම බලන්න කැමති නම් මාව subscribe කරන්න. හදරේ. Sitting in the car, listening to Blind， 周边每个角落，只有你和我，不需要多说，笑得那么快乐。我该说些什么？听着这一刻，一丝心问迷，我们两个在一生中和着爱，在这光阴而来，不停辗转，不曾停摆。面对着黑暗，有光芒在。
were just two lovers. 习惯了下课，你我唱这歌 Burning through the summer， 眼前的景色不会再记错，别忘了每一刻夏天的分期的停在这一秒 It's just you and me， 我们两个人一生都在等待，等待你的青睐，不再摇摆，疑惑不安，却依旧期待。Now I'm not alone， 一生中和着爱，在这光阴而来，不停辗转，不曾停摆，面对着黑暗，有光芒在你眼中流转，时光停在最初的මෙන්න මෙතනත් මාර ලස්සන වීව් එකක් තිබුණේ. ඒක නිසා මම කිව්වා චුට්ටක් බැහැලා මට ඒක බලන්න ඕන කියලා. ඉතින් අපි බැහැලා වාහනේ නවත්තලා එතෙන්ට ආවා. මම ඉතින් එතන වීඩියෝ ක්ලිප් එකක් ලස්සනට ඇවිදන් යන එකක් ගන්න තමයි ගියේ. හැබැයි ඒ වැඩේ හරි ගියේ නෑ. උත්සාහය අසාර්ථක වුණා. ඉතින් මෙච්චරයි ගන්න පුළුවන් වුණේ. මට ඕන වීඩියෝ ක්ලිප් එක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. බට් කමක් නෑ, මම එතන බැලුවානේ. දැන් ඔන්න අපි නුවර එළියට ඇවිල්ලා තියෙන්නේ. නුවර එළිය තමයි දැන් අපි ඉන්නේ. ඉන්න කියන්නේ දැන් ළඟයි. ඉතින් මාර ලස්සනයි. මගේ ජීවිතේ මම ගිය ලස්සනම ගමන ලංකාවේ කියන්න පුළුවන්. ෆස්ට් ටයිම් නේ ආවේ. ඉතින් ගොඩක් අය යනවා. ගිහලා නැති අයත් ඇති ගොඩක් මං වගේ. ඉතින් අනිවාර්යෙන් දවසක යන්න. මාර ලස්සනයි, මාර නිදහස්, ලස්සන පරිසරයක් තියෙන ලස්සන ගමනක්. In the depth of my heart, a flame burns bright, a passion that won't depart, a love that takes flight. My heart sings a song of joy and delight, a melody that's not wrong, a harmony that's right. The stars shine above, a guiding light, a path that I must love, a journey that's bright. That's right. The stars shine above, a guiding light, a path that I must love, a journey that's bright.
හරියටම නුවරඑළියට ආවා කියලා හිතනවා මේ දවස්වල සැලලිහිණි වසන්තයේ ජාතික රූපවාහිනියෙන් කරන එක පටන් අරන් තියෙන්නේ. ඉතින් ගිහින් බලමු කොහොමද නුවරඑළිය තියෙන්නේ කියලා. ඉතින් යන මග දිගටම එළවලු කඩ තමයි තියෙන්නේ මෙහි. අපි යද්දි ඇත්තටම මේ පොදක් වගේ තමයි තිබ්බේ. හැබැයි එකවරම මහා ධාරානිපාත වර්ෂාවකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම හිතන්නේ අපි යද්දි මෙතන මේ කාර් රේස් එකක් තිබිලා ඉවර වෙලා. ඉතින් ඒවත් බල ඔන්න දැන් අපි ගියා. අපි ඇත්තටම හදිස්සියේ තමයි ට්‍රිප් එක දාන් ආවේ. ඒක නිසා අපි ඉන්න තැන බුක් කරලා තිබ්බේ නැහැ. මේ වැස්ස ඉතින් අපි ඉන්න තැනකුත් හොයා අපි චුට්ටක් ගියා. හැබැයි අපි බැහැලා එළියේ කොහෙවත් ඇවිදින්න කරන්න කියන අපි එද්දිත් මම හිතන්නේ හවස 3:00ට 4ට කිට්ටුයි. ඉතින් ඒක නිසා අපි අනිත් දවසේ ඇවිදින්න යමු කියලා හිතලා අපි ඉන්න තැනක් හොයාගෙන අපි එතෙන්ට ගියා. ඉතින් ඊළඟ vlog එක අපි ඊට පස්සේ දවසේ මොකද කරේ කියලා ඉක්මනට අරන් එන්න.